නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. අද අපි ඔයාලව දැනුවත් කරන්නේ උපත් පාලනය කිරීම සඳහා කාන්තාවන් ලබා ගන්නා ගිලන පෙති නැත්නම් කම්බයින් ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් හෙවත් බොහෝමයක් දෙනා දන්නා මිතුරි පෙති ගැන. අද වීඩියෝ එකෙන් මිතුරි පෙති ලබා ගන්නා නිවැරදි ආකාරය, මේ පෙතිවල සංයුතිය, මේවා ලබා ගැනීමට සුදුසු නුසුදුසු අවස්ථා ඇතුළු මිතුරි පෙති ගැන ඔයාලා දැනුවත් විය යුතු කරුණු රැසක් අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ වටිනා යෝජනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු. කම්බයින් ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටීන් නැමැති හෝමෝන වර්ග දෙකෙහි සංයුතියකින් නිෂ්පාදනය කර තිබෙනවා. ඔයාලා දැකලා ඇති වෙළඳපොලේ පවතින මිතුරි පෙති කාඩ් එකක පාට දෙකකින් පෙති අඩංගු වෙලා තියෙනවා. මෙහි සුදු පාටින් තිබෙන්නේ හෝමෝන අඩංගු පෙති. දුඹුරු පාටින් තිබෙන්නේ යකඩ අඩංගු පෙති. මේ දුඹුරු පාට පෙතිවල හෝමෝන අඩංගු නොවේ. හෝමෝන පෙති 21කින් සහ යකඩ අඩංගු පෙති 7ක් ඇතුළු මිතුරි පෙති කාඩ් එකක පෙති 28ක් අඩංගු වෙනවා. මිතුරි වලට අමතරව ඔයාලා දැකලා ඇති ඩයනි 35 ජැස්මින් කියන වෙළඳ නාම වලින් පවතින මෙම හෝමෝන සංයුතියම අඩංගු ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස්. මේ වගේ අඩංගු වෙලා තියෙන්නේ පෙති 21ක් පමණයි. මේ නිෂ්පාදකයින් මේ නිෂ්පාදන වලට මිතුරි පෙති කාඩ් එකේ පවතිනවා වගේ යකඩ පෙති 7ක් අඩංගු කර නැහැ. නිෂ්පාදකයින් මිතුරි පෙති ඇතුළු අනිකුත් වර්ගවල ඕරල් කන්ට්‍රසෙප්ටිව් පිල්ස් කැලෙන්ඩර් පැක් එකක් ලෙස නිෂ්පාදනය කර තිබෙන නිසා භාවිතයේ ඉතාම පහසුයි. අපි දැන් බලමු බොහෝ දෙනෙක්ට පවතින ගැටලුවක් වන මේ මිතුරු පෙති නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන. ඔයාලා දැන් දන්නවා මිතුරු පෙති කාඩ් එකක හෝමෝන අඩංගු පෙති 21කින් සමන්විත වන බව. මීට අමතරව යකඩ අඩංගු පෙති 7කුත් තිබෙනවා. මිතුරි පෙති හදිස්සි ගැප් ගැනීම වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධයක් නොවේ. සාමාන්‍ය ලෙස ආර්තව චක්‍රයේ පවතින කාන්තාවන් ආර්තව චක්‍රය ආරම්භ වී පළමු දින 5 ඇතුළත මේ උපත් පාලන පෙති ලබා ගැනීම ආරම්භ කළ යුතුය. ආර්තව රුධිර වහනය ආරම්භ වන පළමු දිනයේ සිටම මේ මිතුරි පෙති ලබා ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. මිතුරි කාඩ් එකේ පෙති ලබාගත යුතු පිළිවෙල ඊතල මගින් දක්වලා තිබෙනවා. ඒ පිළිවෙලට මේ ඖෂධය ලබාගත යුතුයි. මිතුරි පෙති නිවැරදිව භාවිතා කරන විට කොන්ඩම්, ලූප්, ජඩෙල්, DMPA වැනි අනිකුත් උපත් පාලන ක්‍රම අවශ්‍ය නොවේ. නමුත් ඔබට ආර්තව රුධිර වහනයේ පළමු දින 5 ඇතුළත මේ උපත් පාලන පෙති ලබා ගැනීමට නොහැකි වුණා නම් ඉදිරි ඕනෑම දිනයක මේ ආරම්භ කළ හැකි. නමුත් වෙනත් උපත් පාලන ක්‍රමයක්ද මේ සමග අනුගමනය කළ යුතුයි. මිතුරි පෙති දිනපතාම දිනකට වරක් එකම වේලාවට ලබා ගන්නවා නම් ඊටාම සුදුසුයි. මේ සාර්ථක උපත් පාලන ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේ පෙති ලබා ගන්නා කාන්තාවන්ගේ හෝමෝන මට්ටම අනිකුත් කාන්තාවන්ට වඩා වැඩි. මිතුරි වල අඩංගු ඖෂධ මගින් ඩිම්බකෝෂ වලින් ඩිම්බ පිටවීම නතර කිරීම සහ ගැබ්ගෙල ස්‍රාවයන්ගේ උකු ගතිය වැඩි කිරීම මගින් ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය වීම වැළැක්වීමෙන් උපත් පාලනය සිදු කරනු ලබනවා. බොහෝ කාන්තාවන්ට මිතුරි පෙති ලබා ගැනීමේදී ඇතිවන සුලභ ගැටලුවක් තමයි දිනපතා මේ ඖෂධ ලබා ගැනීමට තිබුණත් එක් දිනයක් හෝ දින දෙකක් මේ පෙති ලබා ගැනීමට නොහැකි වුණොත් වෙනත් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කළ යුතුද යන්න. උදාහරණයක් විදිහට ඔයා සාමාන්‍යයෙන් දිනපතාම රාත්‍රී 10ට මේ ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින අයෙක් නම් ඔබට පෙරදා රාත්‍රියේ එය ලබා ගැනීමට නොහැකි වුණා නම් ඔබට මතක් වූ සැනින් ලබා ගන්න. ඔබට අමතක වූ පෙත්ත උදෑසන නම් ලබා ගත්තේ සුපුරුදු පරිදි රාත්‍රී 10ට එදිනට නියමිත ඖෂධය ලබා ගන්න. ඔබට දින දෙකක් එනම් පෙති දෙකක් ලබා ගැනීමට අතපසු වුණා නම් මතක් වූ සැනින් එක් හෝමෝන් පෙත්තක් ලබා ගන්න. ඉන්පසු එදින රාත්‍රියේ පෙති දෙකක් ලබා ගත යුතුයි. ඉන්පසු ඉදිරි දින සඳහා සාමාන්‍ය ලෙස පෙති ලබා ගත හැකියි. මෙම ක්‍රමය අනුගමනය කරන විට වෙනත් උපත් පාලන ක්‍රමයක් අවශ්‍ය නොවේ. නමුත් දින දෙකකට වඩා වැඩි දින ගණනක් ඖෂධ ලබා ගැනීමට නොහැකි වුණොත් අනිවාර්යයෙන්ම වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතුයි. හෝමෝන පෙති 21 අවසන් වූ පසු ලබා ගන්නා දුඹුරු පාට යකඩ අඩංගු පෙති ලබා ගන්නා අතරතුර ඔසප් චක්‍රය ආරම්භ වුණොත් දුඹුරු පාට පෙති ලබා ගැනීම නතර කර අලුත් මිතුරි කාඩ් එකක් අරගෙන
ඖෂධ ලබා ගැනීම ආරම්භ කරන්න. මිතුරි පෙති ඇතුළු අනිකුත් උපත් පාලන පෙති ලබා ගැනීම මගින් උපත් පාලනය සිදු කර ගැනීමට සුදුසු වන්නේ විවාහ වූ ගර්භණී වීම ප්‍රමාද වීමට අවශ්‍ය කාන්තාවන්ට, දරුවන් අතර පරතරය තබා ගැනීමට, දරුවන් සංඛ්‍යාව පාලනය කිරීමට සහ ස්ථිර උපත් පාලන ක්‍රම සඳහා අකමැත්තක් දක්වන කාන්තාවන් සඳහා මේ ක්‍රමය ඉතාම යෝග්‍යයි. මීට අමතරව ආර්තව චක්‍රය අක්‍රමවත්ව පවතින කාන්තාවන් සඳහාද ආර්තව චක්‍රය ක්‍රමවත් වීමට මාස 2, 3 හෝ ඊට වැඩි කාලයක් මිතුරු පිති ලබා ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරන අවස්ථා තිබෙනවා. මෙවැනි කාන්තාවන්ට මාස 2, 3 පමණ කාලයක් මේ ඖෂධ ලබා ගැනීමේදී ආර්තව චක්‍රය ක්‍රමවත් වෙනවා. නමුත් මෙවැනි කාන්තාවන් මිතුරු පිති හිතුමනාපට ලබා නොගත යුතුයි. මීට හේතුව ඔබට ගර්භාෂයේ හෝ ඩිම්බ කෝෂ ආශ්‍රිත වෙනත් ගැටලුවක් නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වනවාද යන්න ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය උපදෙස් ලබාගෙන වෛද්‍ය නිර්දේශ මත සුදුසු ඖෂධ ලබාගත යුතුයි. මීළඟට අපි බලමු වෙනත් උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලද කාන්තාවන් මිතුරි වැනි ගිරින පෙති ආරම්භ කළ යුතු සුදුසුම අවස්ථාවන් සහ දරු ප්‍රසූතියෙන් පසුව මිතුරු පෙති ලබා ගැනීම ආරම්භ කළ යුතු අවස්ථාවන් ගැන. දරුවෙකුට උපත ලබා දුන් කිරි දෙන මවක් නම් උපත ලබා දී මාස 6ක් ගතවන තුරු උපත් පාලන පෙති ලබා නොගත යුතුයි. මීට හේතුව මේ ඖෂධ මගින් කිරිවල ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් උපත ලබා දී මාස 6ක් ඇතුළත මව්කිරි ශ්‍රාවය වීම නිසා ස්වභාවිකවම උපත් පාලනය සිදු වෙනවා. මාස 6කට පසුව උපත් පාලන පෙති ලබාගත හැකියි. මීට අමතරව මව්කිරි ලබා දීමට නොහැකි මව්වරුන් හෝ මලදරු උපත් සිදු වූ මව්වරුන් සතුව මව්කිරි වලින් ඇතිවන ස්වභාවික උපත් පාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවේ. නමුත් උපත ලබා දී සති 4ක් පමණ ගතවන තුරු උපත් පාලන පෙති ලබා නොගත යුතුයි. මීට හේතුව තමයි රුධිර කැටි ඇතිවීමේ හැකියාවක් පවතින නිසා සති 4කට පසුව සාමාන්‍ය කාන්තාවන් භාවිතා කරන ආකාරයට මේ ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබ මෙතෙක් කල ඩිපෝ-ප්‍රොවේරා එන්නත් ක්‍රමය හෝ හෝමෝන නිකුත් කරන චඩෙල්ලා ක්‍රමය අනුගමනය කරනවා නම් ඔබට උපත් පාලන පෙතිවලට මාරු වීමට අවශ්‍ය නම් එන්නත් ලබාගත යුතු දිනයේ සිට පෙති ලබාගත යුතු අතර චඩෙල්ලා ඉවත් කරන දිනයට උපත් පාලන පෙති ලබා ගැනීම ආරම්භ කළ යුතුයි. මීට අමතරව උපත් පාලන ලූප් වල සිට ගිරින පෙතිවලට මාරු වීමේදී ලූපය ඉවත් කර පළමු දින 5 ඇතුළත ගිරින පෙති ආරම්භ කළ යුතුයි. මිතුරි පෙති ඇතුළු අනිකුත් උපත් පාලන පෙති ලබා ගැනීමට නුසුදුසු අවස්ථාවන් වන්නේ අධිරුධිර පීඩනය ඇති අයට, දීර්ඝ කාලීන පාලනය නොවූ දියවැඩියාව සහිත අයට, අක්මා රෝග, පියරු පිළිකා, ඉරුවාරදය, හෘද රෝග අවදානමක් ඇති විට, රුධිර කැටි ගැසීමේ රෝගී තත්වයන් නැති විට, අපස්මාර රෝගයට ප්‍රතිකර්ම ගන්නා රෝගීන්ට මේ ඖෂධ ලබා ගැනීම සුදුසු නොවේ. මෙම ඖෂධ ලබා ගැනීමේදී ඇතිවන අතුරු ආබාධ වන්නේ මිතුරි පෙති ලබා ගැනීම ආරම්භ කර දින 5ක් සතියක් පමණ ගතවන තුරු විවිධ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔක්කාරය, හිස රදය, බඩ පෙරලීම, මද ක්ලාන්ත ස්වභාවය, විටින් විට ඇතිවන රුධිර පිටවීම, පියයුරුවල මද වේදනාවන් වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මිතුරි පෙති ලබා ගැනීමේදී සමහර කාන්තාවන්ට ආහාර රුචිය වැඩි වෙන්න පුළුවන්. මේ නිසා ශරීරයේ බර වැඩිවීම සිදු වෙනවා. ඒ වගේම සමහර කෙනෙකුට බර අඩු වෙන්නත් පුළුවන්. මිතුරි පෙති ලබා ගැනීමේදී භාවිතා කරන මිතුරි පෙති කාඩ් එකට අමතරව තවත් මිතුරි පෙති කාඩ් එකක් ළඟ තබා ගැනීම වැදගත්. මීට හේතුව තමයි ඔබ මිතුරි පෙත්තක් ලබාගෙන පැය 2ක් 3ක් ගතවීමට පෙර වමනය හෝ පාචන තත්ත්වයක් ඇති වුණොත් ඔබ අමතරව තබා ගන්නා කාඩ් එකෙන් ඔබ ලබාගත යුතු පෙත්ත ලබාගත යුතුයි. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කළේ කාන්තාවන් ලබා ගන්නා මිතුරි උපත් පාලන පෙති ගැන. අපි හිතනවා අද වීඩියෝ එකෙන් මේ ඖෂධය ගැන ඔයාලා නොදන්න කරුණු දැනුවත් විය යුතු කරුණු ගැන ඔයාලට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරලා
අලුතින් එන වීඩියෝ වල නොටිෆිකේෂන් ලබා ගන්න. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.